හොඳයි. වෙබ් ලෝකයේ රජා කියලා කවුරුත් දන්න React වලට දැන් අභියෝගයක් ඇවිල්ලාද? විශේෂයෙන්ම මේ මෑතකදී ආපු .NET 15 එක Blazor කියන නම හැම තැනම වගේ ඇහෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් අපි අද කතා කරමු ඇත්තටම මේ Blazor කියන්නේ React වලට හරියන ප්‍රබල විකල්පයක්ද බලමු. හරි. අපි මේක කතා කරන්න යන විදිහ තමයි මේ. මුලින්ම බලමු React වලට තියෙන අභියෝගය මොකක්ද කියලා. ඊට පස්සේ අපි කෙලින්ම යනවා .NET 10 වල අලුත්ම සුපිරි ෆීචර්ස් ටික ගැන කතා කරන්න. ඊළඟට බලමු Blazor ඇත්තටම ලෝකේ කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. අන්තිමටම අනාගතයේ මොන වගේ වෙයිද කියන ප්‍රශ්නෙත් එක්ක අපි මේ සාකච්ඡාව අවසන් කරමු. ඉතින් හැමෝගෙම ඔළුවේ තියෙන ලොකුම ප්‍රශ්නය React වල රාජ්‍ය කාලය දැන් ඉවරද? අවුරුදු ගාණක් මුළු වෙබ් ඩෙවලොප්මන්ට් ලෝකෙම පාලනය කරපු React වලද දැන් සමුදෙන්ඩ කාලය අවිල්ලද? අන්න ඒක තමයි අපි අද හරියටම හොයලා බලන්න යන්නේ. මෙතනදී අපි ගොඩනගන තර්කය ඇත්තටම හරීම සරලයි. .NET කියන තාක්ෂණය දවසින් දවස තවත් ශක්තිමත් වෙනවා. ඒත් එක්කම Blazor කියන ෆ්‍රේම්වර්ක් එක ඩෙවලොපර් කෙනෙක්ට ඕන කරන හැමදේම වගේ තියෙන නිකන් හීනයක් සැබෑ වෙනවා වගේ ටූල් එකක් වෙමින් තියෙනවා. අපි බලමු ඇයි එහෙම වෙන්නේ කියලා. හරි එහෙනම් අපි යමු පළවෙනි කොටසට බලමුකෝ React වලට මේ අභියෝගය හරියටම එල්ල වෙන්නේ කොහොමද කොහෙන්ද කියලා. මේ ෆ්‍රේම්වර්ක් දෙකේ තියෙන ලොකුම වෙනස තියෙන්නේ මූලිකවම ඒ දෙකේ දර්ශනයේ ඒ කියන්නේ හිතන විදිහේ. හිතන්නකෝ React කියන්නේ හරියට Lego set එකක් වගේ. අපිට ඕන කෑලි එකතු කරලා අපිට ඕන දේ හදා ගන්න පුළුවන්. හැබැයි Blazor කියන්නේ එහෙම නෙවෙයි. ඒක .NET කියන මහා බලවත් පද්ධතියේ ඇතුළෙම හැදුණු හැමදේම එකට ලස්සනට බැඳලා තියෙන දෙයක්. හරි මෙන්න දැන් තමයි නියම ප්‍රශ්නේ එන්නේ. තෝරාගන්න දේවල් කන්දරාවක් තියෙන එකද ඇත්තටම හොඳ? නැත්නම් හැමදේම එකම තැනක පිළිවෙලකට තියෙන එකද? ඔන්න ඕක තමයි React සහ Blazor අතර තියෙන ලොකුම උබතෝකෝටිකය. නැත්නම් ගැටලුව. ඉතින් තෝරා ගැනීමක්ද? නැත්නම් ස්ථාවරත්වයක්ද? තීරණය කරන්න ඕනේ මෙන්න මේකයි. React පැත්තෙන් ලැබෙන්නේ ලොකු නිදහසක්. ඕනෑම දෙයක් තෝරා ගන්න පුළුවන්. හැබැයි Blazor පැත්තෙන් ලැබෙන විශ්වාසයක්. ඒ කියන්නේ හැමදේම කිසිම ප්‍රශ්නයක් නැතුව එකට වැඩ කරයි කියන්නේ ඒ විශ්වාසය. දැන් මේක නිකම් තියරි කතාවක් වගේ ඇහෙන්න පුළුවන්. හැබැයි ඕනෑම ඩෙවලොපර් කෙනෙක් මේකේ වැඩ කරන කෙනෙක් දන්නවා මේ ඩිපෙන්ඩන්සි ප්‍රශ්න කියන්නේ මොනතරම් ලොකු හිසරදයක්ද කියලා. ඉතින් අපි බලමු මේ ගැන ඇත්තම අත්දැකීමක් තියෙන කෙනෙක් කියන කතාව මොකක්ද කියලා. මේ වාක්‍යය කියවද්දිම ඕනෑම ඩෙවලොපර් කෙනෙක්ට ඒ වේදනාව අම්මෝ හොඳටම දැනෙනවා. එක තැන් වලින් ගත්ත කම්පොනන්ට්ස් ගොඩක් එකට දාලා වැඩ කරවන්න හදන එක හරියටම කිව්වොත් ඒක third party integration hell එකක්. ඒ කියන්නේ තුන්වන පාර්ශ්වයේ ඒකාබද්ධ කිරීමේ අපායක් වගේ. හැමදේම එකින් එකට කැඩෙනවා අන්තිමට මුකුත්ම වැඩ කරන්නේ නැති තැනට යනවා. ඔන්න ඕක තමයි ඇත්තටම වෙන්නේ. එක පුංචි ලයිබ්‍රරි එකක් අප්ඩේට් කරපු ගමන් ඒකට සම්බන්ධ අනිත් ඔක්කොම කැඩෙනවා. ඊට පස්සේ ඉතින් පැය ගණන් සමහර විට දවස් ගණන් ඩොකියුමෙන්ටේෂන් කියව ඉන්න වෙනවා ප්‍රශ්නේ මොකක්ද හොයාගන්න. මේක නිකම් කවදාවත් ඉවරයක් නැති රස්තියාදුවක් වගේ. හරි. දැන් React පැත්තේ තියෙන හිසරද ගැන කතා කරා ඇති. අපි දැන් බලමු Blazor පැත්තේ තියෙන සුපිරි බල ටික මොනවද කියලා. .NET 10 එක ආපු මේ අලුත් ෆීචර්ස් ටික ඇත්තටම මුළු ගේම් එකම වෙනස් කරන જાතිය ඒවා. මුරපද ඒ කියන්නේ පාස්වර්ඩ් වලට දැන් සමුදෙන්න කාලේ ඇරිලා. පාස් කීස් කියන්නේ අන්දේ විප්ලවය තමයි. පොඩ්ඩක් හිතන්න පාස්වර්ඩ් එකක් මතක තියාගන්න දඟලන්නේ නැතුව තමන්ගේ ෆින්ගර්ප්‍රින්ට් එකෙන් හරි ෆේස් ID එකෙන් හරි ලොග් වෙන්න පුළුවන් නම් කොච්චර ලේසිද? යූසර්ට විතරක් නෙවෙයි ඩෙවලොපර් කෙනෙක්ටත් මේකෙන් ජීවිතේ කොච්චරනම් පාස් වෙනවද? මේක වැඩ කරන විදිහ හරිම සරලයි. මුලින්ම එකපාරක් පාස් කී එකක් හදා ගන්න ඕන. ඊට පස්සේ ඉතින් ලොග් වෙද්දී තමන්ගේ බයෝමෙට්‍රික්ස් ඒ කියන්නේ ෆින්ගර්ප්‍රින්ට් එක හරි ෆේස් ස්කෑන් එක හරි පාවිච්චි කරනවා. එච්චරයි. පාස්වර්ඩ් එකක් කියලා දෙයක් නැති නිසාම ඒක කාට හරි හොරකම් කරන්න පුළුවන් වෙයි කියන බයකුත් නැහැ. මේක නම් ඩෙවලොපර්ස්ලට ලැබෙන නියම තෑග්ගක්. හිතන්නකෝ ලොකු ෆෝම් එකක් තියෙනවා. ඇඩ්‍රස්, කොන්ටැක්ට් ඩීටේල්ස්, පේමන්ට් ඉන්ෆෝ වගේ කොටස් ගොඩක් එක්ක. ඉතින් මේ හැම කොටසකම data හරියටම ඇතුළත් කරලාද කියලා වෙනම චෙක් කරන්න ඕනේ නැහැ. මේ ෆීචර් එකෙන් ඒ වැලිඩේෂන් ඔක්කොම ඔටෝමැටික් වෙනවා. ඩෙවලොපර් කෙනෙක්ගේ වැඩ කොච්චරක්නම් අඩු වෙනවද? ඊළඟට persistent component state. ඒ කියන්නේ මොකක්ද? පරිශීලක අත්දැකීමකට මේක වැදගත් වෙන්නේ කොහොමද? මෙහෙම හිතමු. කවුරු හරි ෆෝමැට් එකක් පුරව ඉන්නවා. ඒ අතරේ කනෙක්ෂන් එක පොඩ්ඩකට ගියොත් ආපහු එනකොට පුරවපු data ඔක්කොම මැකිලා ගිහින් තිබ්බොත් කොහොමද දෙන්නේ? අන්න ඒ ලොකු ප්‍රශ්නට තමයි මේ ෆීචර් එකෙන් විසඳුම ලැබෙන්නේ. මේ උදාහරණයෙන් ස්ටේට් ප්‍රිසර්වේෂන් වල තියෙන ප්‍රායෝගික වාසිය හොඳටම පැහැදිලි වෙනවා. .NET 10 එන්න කලින්
හිතන්න කවුන්ට් එක ක්ලික් කරලා වෙන ටැබ් එකකට ගිහින් ආපහු ආවොත් කවුන්ට් එක ආයෙත් බිඳුවෙන් පටන් ගන්නවා. ස්ටේට් එක නැති වෙලා. හැබැයි then .NET 10 එක කොහේ ගිහින් ආපහු ආවත් කවුන්ට් එක නතර කරපු තැනම තියෙනවා. ස්ටේට් එක සුරකිලා. ඊළඟට Aspire. මේක හරියට ඇප්ලිකේෂන් එකකට දෙන එක්ස්ට්‍රා එකක් වගේ දෙයක්. ඩෙවලොපර් කෙනෙක්ට පුරුවා ඇප්ලිකේෂන් එක ඇතුලේ මොනවද වෙන්නේ, කොතනද ස්ලෝ වෙන්නේ, කොහෙද එරර් තියෙන්නේ කියලා ලයිව් බලා ගන්න. ඉතින් ප්‍රශ්න හොය දවස් ගණන් කට්ට කන එක වෙනුවට සමහර විට විනාඩි ගානකින් විසඳුම හොයාගන්න පුළුවන් වෙනවා. මේක කොච්චර සුපිරි දෙයක්ද කියන එක මේ කතාවෙන් හොඳටම තේරෙනවා. හිතන්නකෝ යූසර් කෙනෙක්ගේ කනෙක්ෂන් එක සර්වර් එකට එක්ක තියෙන සම්බන්ධය අන්න ඒකට තමයි සර්කිට්ස් කියන්නේ. ඉතින් ඒක කැඩිලා ආයෙත් හැදෙන හැටි ලයිව් බලා ගන්න පුරුවන් නම් ඒක නියමයි නේද? ඩෙවලොපර් කෙනෙක්ට නම් මේක මැජික් එකක් වගේ. හරි. අපි දැන් මේ ටෙක්නිකල් ෆීචර්ස් වලින් පොඩ්ඩක් මිදිලා බලමු Blazor ඇත්තටම රියල් වර්ල්ඩ් එකේ. ඒ කියන්නේ යථාර්ථ ලෝකයේදී කොහොමද සාර්ථකව පාවිච්චි වෙන්නේ කියලා. හොඳයි. අපි බලමු ඇත්ත ලෝකෙම උදාහරණයක්. ටයිලර් ටෙක්නොලොජිස් කියලා සමාගමක් තියෙනවා. යාලා ළමයින්ගේ පාසල් බස් ට්‍රැක් කරන හදපු MyRide K12 කියන ඇප් එක සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ Blazor වලින්. මේක නිකන් පොඩි ප්‍රොජෙක්ට් එකක් නන් නෙවෙයි. මේ MyRide ඇප් එකේ සාර්ථකත්වය තේරුම් ගන්න මේ ගාන හොඳටම ඇති. Google සහ Apple App Stores දෙකෙන්ම ලක්ෂ 7මාරකටත් වඩා ඩවුන්ලෝඩ්ස් තියෙනවා. ඒ කියන්නේ එච්චර පිරිසක් මේක විශ්වාස කරලා පාවිච්චි කරනවා. ඒ විතරක් නෙවෙයි යුරෝපයේ ඉන්න ලොකුම යකඩපතල් නිෂ්පාදකයෙක්. ඒ කියන්නේ LKRB කියන සමාගම එයාලගේ සම්පූර්ණ මොබයිල් ස්ට්‍රැටජි එකම දැන් ගොඩනගලා තියෙන්නේ .NET MAUI සහ Blazor පාවිච්චි කරලා. ඉතින් මේකෙන් පැහැදිලිවම පේනවා ලෝකේ ලොකු සමාගම් පවා දැන් Blazor විශ්වාස කරන්න පටන් අරන් කියලා. හරි. එහෙනම් අපි මේ කතා කරපු හැමදේම එකට අරගෙන අවසාන කොටසට එමු. අනාගතය ඒකාබද්ධ වේවිද? බලමු. ඉතින් Blazor පැත්තට තියෙන තර්කය දැන් පැහැදිලි නේද? එකක් හැමදේම එකට තියෙන නිසා ලැබෙන විශ්වසනීයත්වය සහ ස්ථාවරත්වය. දෙක ඩෙවලොපර් කෙනෙක්ගේ ජීවිත හිතාගන්න බැරි තරම් ලේසි කරන අලුත් ෆීචර්ස්. තුන ලෝකයේ ලොකු පිළිගත් සමාගම් මේක ඇත්තරම පාවිච්චි කරනවා කියන එක. මේ කරුණු තුනම එකට එකතු වුණාම අපිට පේනවා Blazor කියන්නේ නිකන් සුළුවෙන් තකන්න පුරන දෙයක් නෙවෙයි කියලා. ඉතින් අවසාන වශයෙන් අපි ඉතුරු කරලා යන ප්‍රශ්නේ තමයි මේක. ඇප්ලිකේෂන් දවසින් දවස තවත් සංකීර්ණ වෙද්දී ඩෙවලොපර්ස්ලා තෝරාගන්නේ නිදහසත් එක්ක එන අවුල් ජාලියද? එහෙමත් නැත්නම් හැමදේම එකට ඒකාබද්ධ වෙලා තියෙන නිසා ලැබෙන ශක්තියද? මේක React the Blazor කියන එකට වඩා වෙබ් ඩෙවලොප්මන්ට් වල අනාගතය මොන වගේ වේද කියන එක ගැන තියෙන ගොඩක් ලොකු ප්‍රශ්නයක්. තියෙන්නේ මේක පාවිච්චි කරන ඩෙවලොපර්ස්ලා අතේමයි.